The automobile engineering වල කරන්න බලාපොරොත්තු වෙන්නේ වැල් වැඩ කරන විදිහ. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්තා සිලින්ඩර් හෙඩ් එකක වැල් තියෙන විදිහ. සිලින්ඩර් හෙඩ් එකක වැල් තියෙනවා. ඒ වැල් වලින් තමයි සක්ෂන් එයා වෝල් මික්ස්චර් එක ඇදලා ගන්නවා. ඒ වගේම ප්‍රොසෙස් එකක් තියෙනවා ඒකේ සක්ෂන් ස්ට්‍රෝක් එකක් පිස්ටන් එකේ. ඊට පස්සේ කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකක්, පවර් ස්ට්‍රෝක් එකක්, ඊට පස්සේ එක්සෝස්ට් ස්ට්‍රෝක් එකක්. මේ ස්ට්‍රෝක් හතර සිදු වෙනකොට වෑල් හරහා තමයි හුවමාරු වෙන්නේ මිශ්‍රණයද දැවිච්ච මිශ්‍රණය. මොකද ඒක සිදුවන විදියක් තියෙනවා. වෑල් ඇරෙන විදියක් තියෙනවා. වෑල් ඇරෙන ටයිමින් වල. නිකන් එහෙම ඇරලා හරියන්නේ නැහැ. ඒක යම් කිසි වෙලාවකදී ඇරිලා වැහෙන්න ඕන යම් කිසි වෙලාවක. ඒකට ටයිම් එක තියෙනවා. ඒකට යම් කිසි ඇන්ගල් එකක් තියෙනවා. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කරනවා අපි වෙනම ඊළඟ පාඩමේදී. වෑල් ටයිමින් කොහොමද එන්නේ කියන එක. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද වෑල් ඇරෙන්නේ වැහෙන්නේ කියලා. මොකද්ද තියෙන මෙකැනිසම් එක මේකට. මොකද්ද තියෙන උපාංගය. ඒවල තියෙන. මේක ප්‍රධාන වශයෙන් යොදලා තියෙන උපාංගය තමයි රොකරාමික කියන එක. රොකරාමික මගින් තමයි මේක සිදු වෙන්නේ. ඒ වගේ රොකරාමික ඉහළ පහළ යන්න හරියට සීසෝවක් වගේ ඉහළ පහළ යෑමක් වෙන්නේ යම් කිසි තැනකට සම්බන්ධ කරලා තියෙන මේකට ෂාෆ්ට් එකට. ඉහළ පහළ යන්න ඒ ගොඩාක් ඉහළ පහළ යන්නේ නැහැ මිලිමීටර් දශම ගණන් යන්නේ. එන්නත් මිලිමීටර දශම ගණන්. අතෝ මිලිමීටර් 4-5 එහෙම යන්නේ. ඒ ප්‍රමාණය යන්නේ සඳහා යොදන මෙකැනිසම් එක තමයි අර දිග කූරක් වගේ බෝඩ් එකේ පේන පුෂ් රොඩ් එක. පුෂ් රොඩ් එක වගේ තමයි මේක මේ වෙන්නේ. ඒ පුෂ් රොඩ් එක ඉස්සර උඩටත් පහළටත් වැටෙන්න උඩ යන්න සලස්වන්නේ කෑම් ෂාෆ්ට් එකේ තියෙන කෑම් ලෝබ් එක වගේ. නැත්තම් කියන කෑම් එක වගේ තියෙන. කෑම් එකේ එකකරක් බලමු පේනවා බෝඩ් එකේ පල්ලෙහාම පෙන්නන්නේ. අර බිත්තරේ හැඩය වගේ තියෙන්නේ ටිකක් තියලා පල්ලෙහාම. එතන ඒ තියෙනවා උඩ වක්‍රාකාර වෙලා තුරක් වෙන ආකාරයේ ෂේප් එකක් තියෙනවා. අනිත් පැත්තේ වෘත්තාකාරයි. එතකොට අර තුඩ වගේ ෂේප් එක පැත්තට එනකොට මේ කුෂොඩ් එකේ වැදිලා ඒකෙන් රොකරාම් එක ඉස්සිලා වෑල් එක තල්ලු කරනවා පල්ලෙහාට. එන වෑල් එක ඇරෙනවා. ඒ වගේ ක්‍රෑන්ක්ෂාෆ්ට් එක දිගටම වැඩ කරනවානේ. මොකද ක්‍රෑන්ක්ෂාෆ්ට් එක වැඩ කරනකොට එන්ජින් එක දිගටම වැඩ කරනවා. ඒ වැඩ කරන වෙලාවේ ආපහු මොකද වෙන්නේ? අර උඩට එලා ආපු එක නැතුව යන්නේ ආපහු කැරකිලා යනකොට උඩට තියෙන ස්පේස් එක උඩට තියෙන ක්ලියරන්ස් එක අඩු වෙලා ක්‍රමයෙන් පල්ලෙහා තියෙන වෘත්තාකාර කොටසට වැටෙන්න පටන් ගන්නවා. ඒ කොටසට වැටෙන්න පටන් ගත්තාන් පස්සේ ඒතකොට වෑල් එක ආයේ අර ස්ප්‍රින්ග් ටෙන්ෂන් එක තියෙද්දී ඇරෙන්නේ ඇරිච්ච වෑල් එක වැහෙනවා. අන්න මේක දෙන්නේ ටයිමින් වලට සිදු වෙන්නේ. බලමු මූලික ක්‍රියාකාරීත්වය කොයි ආකාරයකද සිදු වෙන්නේ කියලා. හරිද? ඒක තමයි අද විස්තර කරන්න යන්නේ. මුලින් පැහැදිලි කරගන්න තියෙන විදිය අපි ගත්තොත් මෙතන මේ තියෙන පුස්තක ඔයාලා මෙකනිසම් එකකින් ඉවත් වෙලා ඔයාලා ගන්න විදිහ කියන්නේ මේක. මේ රොකරාමේ. රොකරාමේ සිලින්ඩර් හෙඩ් එකේ උඩ කොටසේ තියෙන්නේ. ඒ සිලින්ඩර් හෙඩ් පාඩමේදී මම පෙන්වලා දීලා තියෙන රොක්කොම කොටස් තියෙන විදිය. මේකේ තම්බ්නේල් එකේ බලා ගන්න පුළුවන්. තම්බ්නේල් එකේ තියෙන විදිය බලා ගන්න පුළුවන්. රොකරාම කොහොමද තියෙන්නේ? මේ ෂාෆ්ට් එකකට පස්සලා තියෙන්නේ. එක වෑල් එකට එක රොකරාම එකක්. තව වෑල් එකේ තව රොකරාම එකක්. ඒ වගේ රොකරාම ගන්න වැඩි වෙනවා. වෑල් ගන්නට අනුව රොකරාම ගන්න තියෙනවා. හරි මේ විදිහට තියෙනවා. එතකොට මේ රොකරාම එක මෙහෙම ඉස්සුවම මොකද වෙන්නේ? මේ පැත්තෙන් පාත් වෙනවා. පාත් වෙනකොට මේ ටෙන්ෂන් එකේ තියෙන වෑල් එක ඇරෙනවා. ඇරලා වාතයේ එක්ක ඇතුල් වෙනවා. මොහොතකට අනිත් වෙලාවේදී පිට වෙන වෙලාවටදී ඒ වගේ වෙනවා. එක්සෝස් වෑල් එකට මේක විදිනවා. මේක වෑල් එක කරන්නේ. ඒ විදිහ මේක ඉන්ලට් වෑල් එකකුයි ඉන්ලට් වෑල් එක උනා මොකද වෙන්නේ මේක
මේ ලෝබ් එක මෙහෙමයි තියෙන්නේ මේ විදිහට ඔන්න හොයලා ඔන්න ඔය හැටි තියෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් තමයි මේ පියට් වෙලා තියෙන්නේ. ක්ලාස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය කැම් chart එක ගත්තොත් මේ වගේ තියෙන්නේ. ක්ලාස් එකත් මේක සම්බන්ධ වෙලා ක්ලාස් එකේ මේක එන්ඩ් කියන මේ කැලේ මේකේ මේ පැත්ත මෙහෙම තියෙන්නේ. දැන් මේ වගේ මේ පැත්තේ තව කැලලක් මෙහෙම තියෙන්නේ. වෑල් එකට අනුව. ඔසිනේ වෑල් ගන්නම මේ ලෝබ් ගන්න තියෙන්නේ. දැන් තුන්ටේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කැරගෙනකොට මේ ඇවිල්ලා වදිනවා පුෂ්ෂොට් එකේ. පුෂ්ෂොට් එක වෙනවා පුෂ්ෂොට් එක මේක උඩ ගිහිල්ලා මේක වැදිලා මේක පල්ලෙහාට තල්ලු වෙනවා. ඒකට වෑදක ඇදෙනවා. ඉන්ලට් වෑල් එක නම් මේ ඇරිච්ච ගමන් වාතය ඇතුළු වෙනවා. මොකද පිස්ටන් එකේ විතර පල්ලෙහාට යන වෙලාව. පල්ලෙහාට යන වෙලාවේ වාතය ඇතුළු වෙන්න ඕන. ඇතුළු වෙන මේක සුදු වෙන්නේ. මේක තමයි සුදු වෙන මේක වෙන්නේ. අනිත් සරලව. දැන් මේකේ වලට පුෂ්ෂොට් එකේ මේක ආපු ගමන් මෙතන මෙතන මොකද වෙන්නේ? උඩට යනවා. මේ ගිහිල්ලා මේ වගේ තැනකට ආවම මේ වෙලාව මේ පල්ලෙහාට යන වෙලාව පල්ලෙහාට යන තියෙන වෙලාව ඔය වගේ වෙලාවක මොකද වෙන්නේ අප්පා? මේ වෘත්තාකාර කොටසමයි. ඒක මේකත් මේ තොරි මුල ගන්න. මේ කොටස ගත්තොත් එහෙම දිගයි. මේකත් දිග වැඩි මේ ටික මේක කොටයි. මේ කොටෙන් සමග වෙන්නේ මේකේ බරට පල්ලෙහාට ආපුවම මේක වැඩෙනවා. මේක බලපාන විශ්ින් ටෙන්ෂන් එකක්. අර කැරල මේක තල්ලු වෙනවා සම්පූර්ණයෙන්ම පල්ලෙහාට වෙනවා. මේක දිගටම වැඩ ගන්නවා එන්ජින් එක වෙනවා. ටක්ටක වෙන වර්ධයක් එන්නේ එන්ජින් එකේ එක තමයි. වෙන වෑල් වලට වෙන විදිහට ටකට ප්‍රේර පොඩි ශබ්දයක් එනවා. වෑල් වලට ගන්න ආකාරය. හරි. එතකොට මෙන්න මේ ක්ලියරන්ස් එක පස්සේ පොඩි ක්ලියරන්ස් එකක් තියෙනවා. සාමාන්‍ය එන්ජින් එකේ බිඳුව දක්වම එකයි පහක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මිලිමීටර. මෙන්න මේක මයින්ඩ් විශ්ීය උපකරණයක් තියෙනවා. පීලර් ගේට් එක කියලා පොඩි තාපු කැටියකින් අදලා තියෙන එක. තාටි කැඩෙන්නේ මේක මිලිමීටර 1.5ක ගණකමක් තියෙනවා. ඒක කියලා තමයි මේක එඩ්ජස්ට් කරන්නේ. එඩ්ජස්ට් කිරුවා මෙතන තියෙන ඇණයක්. අනේ ඇණේ මොකද කරන්නේ? ඇණයක් තියෙනවා. එනෙන් තමයි එඩ්ජස්ට් කරන්නේ. එඩ්ජස්ට් කරලා ගිහලා ලොක් කරන්න පුළුවන් මේ. කරලා හදේරි කරලා ලොක් කරන්න පුළුවන් මේ අතර ක්ලියරන්ස් එක බලන්න. මේ ක්ලියරන්ස් එක තමයි තියන්නේ මොකද වින්ඩෝස් එක 1.5ක. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒ විදිහට බුදුන් වහන්සේ මේ වෙන නම් මෙන්න මේ විදිහට මොකක්ද වෙන්නේ මතක තියාගන්න. කෑම් චාප්ට් එක මෙහෙම කරගෙනකොට කෑම් චාප්ට් එකේ එලා මේ උඩ ලෝබ් එක කියලා මේ කියන්නේ. ලෝබ් එකේ එලා උඩ වදිනකොට හරිනේ. ඉතින් දිග වැඩි කොට වදිනකොට පුක්ෂොට් එක මෙහෙම උඩ යනවා. ඊට අවකාරාම එක මෙන්න මේ ධාර්මික හරස්වතක දෙන්නේ උඩ දාපු චාප්ට් එක කරා මේ පැත්තට නැඹුරු වෙනවා. ඒ පල්ලෙහාට තල්ලු කරනවා. මෙන්න මේකේ ඉස්සර තල්ලු කරනකොට මොකද වෙන්නේ? ඉන්ලට් වෑල් එකේ වාතයේ ඇතුල් වෙනවා. ඊට පස්සේ ඊළඟ ස්ට්‍රෝක් එක පටන් ගන්නකොට වෑල් එක වෙනස් වෙන්න එපා. වෑල් එක වැහින්න ඕන නේද? ආපහු කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක පටන් ගන්නවා. වෑල් දෙක වෙහිලා පටන් ගන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ? වෑල් එක වැහිීම සඳහා මොකද වෙන්නේ? මෙන්න මේක පාදක වෙන්නේ. කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක පටන් ගන්න වෙලාවේ එතකොට මේක වැදුනා. මේක දිගටම කැරගෙන කැරගෙන මේක මෙහාට එනකොට මොකද වෙන්නේ? මේ වගේ පොසිෂන් එකකට එනකොට මේක මෙන්න මේ හරිය වදින්න එතකොට. මේ හරිය වදිනකොට මේක පල්ලෙහාට එනවා. මොකද මේ හරිය පරතරයක් තියෙන පොඩි. පරතරෙන් පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? මේ රිලීස් වෙනවා මේකේ මේ ටෙන්ෂන් එකකින් ඉඳන් මේක වෑල් එක උඩ ගිහිල්ලා වැහෙනවා. මොකද තමයි සිද්ධියේ වෙන්නේ. ඔය දිගටම සිදුවෙනවා වෑල් එක ඇරෙනවා වැහෙනවා. ඒකත් එක්සෝස් වෑල් එකක් තියෙනවා ඇරෙනවා වැහෙනවා. හරි? සෑම වෑල් එකක්ම වැඩ කරන්නේ මේ විදිහටයි. එතකොට ඒ වෑල් එකට අනුව රොකරාම් ගන්න සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ වෑල් අපි කියන්නේ සිලින්ඩර් දෙකක එන්ජින් එකක් කියලා. මොකද ඉන්ලට් වෑල් එකයි එක්සෝස් වෑල් එකයි ඉන්ලට් වෑල් එකයි එක්සෝස් වෑල් එකයි වෑල් හතරක් තියෙනවා. එක යුනිට් එකකට. පිස්ටන් එක සම්බන්ධ කරගත්තාම වෑල් දෙකයි ඉන්ලට් එකයි එක්සෝස් එකයි රොකරාම් හතරක් තියෙනවා.
අන්න ඒ වගේ මේවා හතරක් වදිනවා. මේ තැන්වල ඇඟර ගත්තේ හතරක් වදිනවා කැන්සර් අපිට. ඒ විදිහ තමයි සිදුවෙන්නේ. හරිද? මේ සරලම පැහැදිලිව කරලා දෙන්නේ. ඒක මේකද කියන ව්‍යාල් මෙකැනිසම් කියලා. මෙතනද කියන ටැපට් කියලා. ටැපට්. ඔය අහලා තියෙන ටැපට් කියනවා කියලා ඉංජිනේර එකේ ටැපට් කියනවා කියන්නේ මේ ක්ලියරන්ස් එක කොච්චරද කියලා හරියටම කියා බැරි. ඒක 0.1.5ක් විතර වෙන්නේ. සමහර වෙලාවට 0.01යි. සමහර ඉංජිනේර හයි ස්පීඩ් ඉංජිනේර. ඒ විදිහට තියෙනවා. අන්න බොහෝ ඒවා තියෙන 0.1.5 ප්‍රමාණය ඉඳලා 0.2 දක්වා පවතී. දැන් මෝටර් සයිකල් වලින් එක 0.01 ඉඳලා 0.1 දක්වා තියෙනවා. මොන මෝටර් සයිකල්ද? ත්‍රී වීල් වල තියෙන ඒවල ෆෝර් ස්ට්‍රෝක් වීල් අහලා ඇති. ෆෝර් ස්ට්‍රෝක් වීල් වල මේ ගන්න තියෙන්නේ. ඒක කාර් එන්ජින් එකක් තියෙන්නේ. මේ ප්‍රමාණය තියෙන්නේ. මේක ඕන 0.1 වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ හයි ස්පීඩ් එන්ජින් තියෙන ඒවල ඒක තියෙනවා 0.2ක් වගේ ප්‍රමාණය. ඒ විදිහ තමයි තවත් ප්‍රමාණය තියෙන්නේ. තවත් එක කියන්නේ වාහනේ ගන්නකොට දෙන පොතේ දීලා තියෙනවා. මැනුවල් එකේ දෙනවා මෙන්න මේ ප්‍රමාණය තියන්න ඕනේ කියලා. සමහර කාර්මිකයෝ මතකයෙන්ම දන්නවා පළපුරුද්දේ කාර්මිකයන්ට කරගන්න පුළුවන්. හරිද? හොඳයි එහෙනම් මේක වරුව තියාගන්න. මේක තමයි අපි ප්‍රයත්න කරන ඉන්නතු පාඩම. අන්න පුළුවන් තරම් කියන්නේ මේ වීඩියෝ ෂෙයා කරන්න. මේකේ අවසාන භාගය එනකොට ඉගෙන ගන්න පුළුවන් මොඩර්න් වේකල් සම්බන්ධ. ඉලෙක්ට්‍රික් වේකල් කොහොමද මේ වෙන්නේ? ඒ වගේම අනිකුත් ඒවා එන්ජින් දින වේකල් කොහොමද මේ වෙන්නේ? ඒවල සෙන්සර්ස් එක්ක සෙන්සර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. අන්න ඒකට දෙන කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නේ ECU කියලා ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා. ඒක සම්බන්ධව හදාගන්න පුළුවන්. හොඳයි එහෙනම් thank you very much. ආගෙන හිටියට ෂෙයා කරන්න පුළුවන්.